අඩි 60කට වඩා උස නිසා අඩි 20කට උඩින් දැర్శණය වෙන පරිදි විශේෂ පීඨිකාවක් අඩි 10කට ආසන්න විශාලත්වයක් තියෙන අලංකාර උකුස්සෙක් නිර්මාණය කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 53ක විතර මුදලක්. හැබැයි අපි මේවරත් මින් ඉදිරියටත් අපි මේක ප්‍රදර්ශනය කරන්නේ නොමිලේ. වෙසක් වලට තව තියෙන්නේ හරිම පුංචි කාලයක්. ඉතින් මේ වෙනකොට රට පුරා විවිධ නිර්මාණ වෙසක් වෙනුවෙන් නිර්මාණය වෙමින් පවතිනවා. මේ වගේ විශේෂ නිර්මාණයක් හොයාගෙන නිවුස් ෆස්ට් අද අපි ආවේ කිරිඳිවල මිල්ලතේ ගම්මානයට. සුවිශේෂී නිර්මාණය අවුරුදු 11ක් පුරාවට තමයි කරගෙන යන්නේ. ඉතින් මේ 11 වෙනි වරට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ මේ අවුරුදු 11 පුරාවටම මේ නිර්මාණයත් එක්ක එකතු වෙලා හිටපු මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක්. ඉතින් මට කියන්නකෝ කොහොමද මේක ආරම්භ වුනේ මේ ලොකු නිර්මාණයක් කොහොමද මෙච්චර ලොකු දෙයක් විදිහට ආරම්භ වුනේ කොහොමද? ඇත්තටම මුලදී අපි ඊටාම කුඩා කූඩු විදිහට අඩි 15ක 16ක කූඩුවක් විදිහට මට මතකයි මීට අවුරුදු 12කට 13කට විතර කලින් තමයි අපි ඔක ආරම්භ කළේ. ස්ථානේ ඩිංගක් වෙනස්. හැබැයි ඊටාම අඩි 12ක 16ක විතර උසකට ආරම්භ කරපු ගමන අවුරුද්දෙන් අවුරුද්ද ඒක සංවර්ධනය වෙමින් ඊළඟට ස්ථාන වෙනස් වෙලා මේ ස්ථානයට පැමිණියා. මේ 11 වෙනි පියවර කරන්න අද කාලේ වෙනකොට ලොකු පිරිවැයක් යනවා. කොහොමද මේ මෙච්චර ලොකු නිර්මාණයක් කරන්න මුදල් හොයාගත්තේ? ඇත්ත වශයෙන්ම මේ ඇත්තටම ලක්ෂ 53කට අධික මුදලක් මේ වෙනකොට වැය වෙලා තිබෙනවා. මීට කලින් වසරවල් වල පැමිණි මේ නරඹන පින්වත් පිරිස මේ එකතු කරපු ආධාර මුදල් කවදාකවත් අපි මේක ප්‍රවේශ පත්‍රයකට මුදලක් අය කරලා කරන වැඩක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ෆ්‍රී බලන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලේ. එතකොට අපි ඒ අතර මේ එන බවතුන් අපිට හරියට උදව් පදව් මේ පුංචි පින් කැටයට දම්පු මුදලින් තමයි ප්‍රාග්ධනය. ඊළඟට මේ තරුණ කණ්ඩායම එකතු වෙලා මේකට අවශ්‍ය කරන ඇති වෙතයි බලාපොරොත්තු වෙන මුදලක් තව මේ කොච්චරක් ඕනද කියලා එකතු වෙලා අපි ඒක එකතු කරගන්න. මේ වෙනකොට රුපියල් ලක්ෂ 53ක විතර මුදලක්. හැබැයි අපි මේවරත් මින් ඉදිරියටත් අපි මේක ප්‍රදර්ශනය කරන්නේ නොමිලේ. මේ ඉන්නේ මේ වැඩේ සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරපු මේකේ ටෙක්නිකල් පාර්ට් එක මේක කොහොමද වෙන්නේ කියන හැමදේම ප්ලෑන් කරපු එක්කෙනා. ඉතින් අයි කොහොමද මේක ප්ලෑන් වෙන්නේ? එතකොට මේක ක්‍රියා කරන්නේ කොහොමද? පොඩ්ඩක් විස්තර කරන්න. මේක අපි ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රෙෂර් කොටේකින් තමයි මේ ලයිට් සම්පූර්ණ ඩිසයින් වෙන්නේ. ඒ අතර මෝටර් සේරම මෙතනින් වයර් දාලා කන්ට්‍රෝල් කරන්නේ. මෝටර්ස් කීයක් වගේ තියෙනවද මේකේ? මෝටර් තියෙනවා 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. 100කට වැඩි ප්‍රමාණයක්. ඔක්තෝබර් 2 වෙනිදා තමයි මේක පටන් ගත්තේ. මාස 8ක් විතර ගන්නවා. මේ කූඩු රාජයට අපි සුවිශේෂී අංගයක් ඉදිරිපත් කරලා තියෙනවා. අඩි 60කට වඩා උස නිසා නැරඹුමේදී අපිට ගිලිහෙන තැන් එන්න පුළුවන්. ඒ නිසා අපි අඩි 20කට උඩින් දැర్శණය වෙන පරිදි විශේෂ පීඨිකාවක් මේ පුංචි පිය ගැට පෙලක් හදලා සකස් කරලා විශේෂ පීඨිකාව තුලයි අපි මේ ඉන්නේ. මේ කූඩු රාජයාගේ ඊටාම දර්ශනීය අපි පටාචාරා කතාව තමයි නිරූපණය කරන්නේ මේ අවුරුද්දේ. තාම දර්ශනීය වූ අඩි 10කට ආසන්න විශාලත්වයක් තියෙන අලංකාර උකුස්සෙක් නිර්මාණය කරලා තියෙනවා. කුඩා දරුවෙක් දැහැගෙන යන ආකාරයට ඒ උකුස්සා අත්තටු සලමින් තමයි මේ කූඩුව වටේ කරකැවෙන්නේ. තමන් වටා කරකැවෙමින් මේ ප්‍රධාන කූඩුව වටා කරකැවෙන්නේ. ඊට අමතරව වර්ෂාව සහ අකුණු ඒ හැම දෙයක්ම නිරූපණය කරන අපේ නිරූපණ අවස්ථාවක් වෙනවා විනාඩි 2ක 3ක. ඒ නිරූපණ අවස්ථාව තුල නරඹන පිරිසට හැබෑ වර්ෂාවක දැනෙන්න ශරීරයට දැනෙන ආකාරයේ තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන පිනි වැටෙනවා පොද වැටෙනවා ආකාරයේ නවමු නිර්මාණයක් අපි මෙවර සිද්ධ කරලා තියෙනවා. ඉතින් රටට දෙන්න ඕන පණිවිඩේ දින 15ක් පුරා මේ වෙසක් පුන් පොහෝ දින 30 වෙනිදා ඉඳලා දින 15ක් ජූනි මාසේ 13 වෙනිදා වෙනකන් අපි මේ කූඩු රාජ්‍ය ප්‍රදර්ශනය කරනවා. නොමිලේ තමයි කිසිම මුදලක් අය කරන්නේ නැතුව මේ රටේ ජනතාව වෙනුවෙන් මේ පින්වත් සියලු දෙනා වෙනුවෙන් අපට කළ හැකි කිරිඳිවැල ඉහළ මිල්ලතේ යූත් ගිල් ක්‍රීඩා සමාජය මෙවර 11 වෙනි වතාවට නිරූපණය කරන පට